අයර්ලන්තයේ ඉඳන් ලංකාවේ පාස්පෝර්ට් එකක් ගන්න කොහොමද කියලා තමයි මම මේ දැන් ෂෙයා කරන්න යන්නේ. අයර්ලන්තයේ ඉතින් ශ්‍රී ලංකන් එම්බසි එකක් නැති හින්දා ලන්ඩන් වල තියෙන එම්බසි එක හරහා තමයි පාස්පෝර්ට් එක ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ඒකට ඔයා ලන්ඩන් වලට යන්න ඕනෙම නැහැ. මෙතන ෂෙයා කරන්නේ 100%ක් මගේ අත්දැකීම් පමණයි. මේ මගේ චූටි කෙල්ල එන්න කලින් පොඩ්ඩක් එළියේ රවුමක් ගිය වෙලාවක ගත්ත වීඩියෝ එකක්. ඒක බලන ගමන්ම මං විස්තරේ කියන්නම්. ඉස්සෙල්ලාම චූටි බබාට බර්ත් සර්ටිෆිකට් එක ගන්න තමයි මට අවශ්‍යතාවය තිබ්බේ. එතකොට මේකට ඇප්ලිකේෂන් වර්ග 3ක් තියෙනවා. ඒ කියන්නේ මාස 3ට අඩු බබාගේ බර්ත් සර්ටිෆිකට් එකද නැත්නම් මාස 3ත් අවුරුද්දත් අතර බබාගේ බර්ත් සර්ටිෆිකට් එකද නැත්නම් අවුරුද්දට වඩා වැඩි බබෙක්ගේ බර්ත් සර්ටිෆිකට් එකක්ද කියන වග. එතකොට මේකට අදාළ ඇප්ලිකේෂන් ෆෝම් එක ඔයා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. අවුරුද්දකට වඩා වැඩි බබෙක්ගේ ඇප්ලිකේෂන් එකක් නම් ඒ වැඩි වෙන අවුරුදු ගානට පවුම් 5 ගානේ ඔයා ගෙවන්නට සිද්ධ වෙනවා. ඒ ඇප්ලිකේෂන් ගාස්තුවට අමතරව. ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔක්කොම ඔයා ෆිල් කරන්න ඕනේ බ්ලොක් ලෙටර්ස් වලින්. එතකොට මේ ඩොකියුමන්ට් එකත් එක්ක ඒගොල්ලෝ ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා බබාගේ අයිරිෂ් බර්ත් සර්ටිෆිකට් එක, ඒ වගේම අම්මගේ තාත්තගේ බර්ත් සර්ටිෆිකට්ස්, අම්මගේ තාත්තගේ මැරේජ් සර්ටිෆිකට්, අම්මගේ තාත්තගේ IRP කාඩ් සහ අම්මගේ තාත්තගේ පාස්පෝර්ට්. මේ ඔක්කොම ඔරිජිනල්ස් තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. අපි ඔක්කොම ඔරිජිනල්ස් යවුවා අපේ IRP කාඩ්ස් ඇරෙන්න. ඒක ඉතින් අපිට ප්‍රශ්නයක් නම් වුණේ නැහැ. මෙහි නීත්‍යානුකූලව ඉන්නවා කියලා ඔප්පු කරන්න පුළුවන් එකම ඩොකියුමන්ට් එක IRP එකනේ. ඉතින් ඒක යවලා බැහැනේ. ඒ හින්දා අපි ඒක තියාගෙන ඒකේ කොපීස් විතරක් යවුවා. අයිරිෂ් බර්ත් සර්ටිෆිකට් එක ගන්න එක නම් ලොකු වැඩක් නෙමෙයිනේ. ඒගොල්ලෝ කෝල් කරලා ඔයාට අපොයින්ට්මන්ට් එකක් දුන්නාම ගිහලා විනාඩි 5කින් කරගන්න වැඩක්. ඒකට යන්නේ යූරෝ 20ක් විතරයි. ඉතින් මේ ඇප්ලිකේෂන් ෆෝම් එක ඔයා ඩවුන්ලෝඩ් කරගෙන ෆිල් කරලා ඉවරුණාට පස්සේ ඇප්ලිකන්ට් සිග්නේචර් කියන තැන්වල ඔයාට අත්සන් කරන්න පුළුවන්. පේමන්ට් ඩීටේල්ස් ඔයා බ්ලැන්ක් තියන්න. ඒක ඇයි කියලා මම අන්තිමටම කියන්නම්. ඊළඟට ඩෙක්ලරේෂන් ඔෆ් සිටිසන්ෂිප් කියන තැන ඔයා සොලිසිටර් කෙනෙක්ට කියලා අත්සන් කරගන්න ඕනේ ඔයාගේ අත්සනට අමතරව. ඊට පස්සේ ඇප්ලිකන්ට් සිග්නේචර් කියලා කොටු දෙකක් තියෙනවා. ඒකේ ඔයා බබාගේ නම ලියන්න ඕනේ කොටුව මැද ඉරිවල ගෑවෙන්නේ නැති වෙන්න. අපි සොෆ්ට් කොපි එක කම්පියුටර් එකේ ෆිල් කරපු හින්දා නම ටයිප් කරලා තමයි යවුවේ. ඒත් ඒක හරියන්නේ නැහැ කියලා ඒගොල්ලෝ කිව්වා. ඒ හින්දා ඔයා ඒ වැරද්ද කරන්න එපා. පෑනෙන් අනිවාර්යයෙන්ම නම ෆිල් කරන්නට ඕනේ. ඊළඟට මේකේ සෙක්ෂන් 24 කියලා ෆෝම් එකක් තියෙනවා. ඒක තමයි අපේ සාමාන්‍ය බර්ත් සර්ටිෆිකට් එක. ඒක A4 ඩොකියුමන්ට් එකට වඩා ටිකක් ලොකු එකක්නේ. ඒක ඉතින් ඒගොල්ලෝ පුංචි කරලා A4 ඩොකියුමන්ට් එකේ සයිස් එකට හරියන විදිහට පුංචි කරලා මේ ෆෝම් එකේම කොටසක් හැටියට ඇඩ් වෙලා තිබ්බා. කූඹි අකුරෙන් තිබ්බ හින්දා අපි හිතුවේ මේ ෆෝමැට් එක මේ විදිහට එන්නේ කියලා පෙන්වන්න දාපු කොපියක් කියලා ෆිල් කරේ නැහැ. ඒත් ඒක ෆිල් කරන්න ඕනේ කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. ඉතින් ඒ වැරද්දත් ඔයගොල්ලෝ කරන්නට එපා. ඊළඟට අන්තිම පේජ් එකේ තියෙනවා ඩෙක්ලරේෂන් කියලා තව එකක්. එතකොට කලින් අත්සන් කරේ පියාණන් මෙතන පුළුවන් අම්මට එයාගේ විස්තර දාලා අත්සන් කරන්න. එතකොට මේ බර්ත් සර්ටිෆිකට් එකකට පවුම් 67ක් යනවා කියලා තමයි වෙබ්සයිට් එකේ නම් තියෙන්නේ. හැබැයි හරියටම ගිය ගණන් මම අන්තිමට කියන්නේ.